පිත් කතිර සටහන් අමාරුද? එහෙනම් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. දැන් උදාහරණයක්. කාබන් ඩයොක්සයිඩ්. මෙයාගේ අපි බලමු පිත් කතිර සටහන අඳින විදිහ. හරිද? ඉස්සෙල්ලම කරන්න ඕන මේ ඉන්න සංයෝගයේ නැත්නම් අණුවේ තනියම ඉන්න පරමාණු ගන්න. දැන් බලනකොට කාබන් එකයි ඔක්සිජන් දෙන්න. ඒ තනියෙන් ඉන්න කෙනා අපි ගමු මධ්‍ය පරමාණු විදිහට. right? එයා මෙතන ලියා ගන්න ඕන. ඊට පස්සේ අපි කරන්න ඕන ඔක්සිජන් ඉන්නවා. ඒකට අපි දුමු සේසු පරමාණු. අපි ඒවා කාබන්ට දෙපැත්තෙන් ලියා ගන්නවා. ඔයාලා දෙපැත්තෙන් ලියන්න පුළුවන්. ඕන පැත්තෙන් ලියා ගන්න පුළුවන් ආරම්භයේ ප්‍රශ්න නැහැ. හරිද? ලියා ගන්න. මැටර් ගත්තේ කවුද? තනියම ඉන්න කෙනා. එයා මධ්‍ය පරමාණුව, අනිත් ඒවා සේසු පරමාණු. ඊළඟ පියවරේදී ඒවා කරන්න ඕන මේ මූලද්‍රව්‍ය ඔක්කොගෙම අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගණන් ටික ලකුණු කර ගන්නවා. අපි දැන් යන්නේ තිත් කතිර සටහනකට නම් එක පරමාණුවක් අපි ලකුණු කරන්නේ ඉලෙක්ට්‍රෝන තිත් වලින් නම්. උදාහරණයක් අපි මධ්‍ය පරමාණු තිත් වලින් ගත්තොත් අනෙක් පරමාණු කතිර වලින් ලකුණු කරන්න ඕනේ. හරිද? එතකොට කාබන්ගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන ගණන් කොහොමද දැනගන්නේ? කාබන් ආවර්තාව අපි දන්නවා ඉන්නේ කීවෙනි කාණ්ඩයේද? 4 වෙනි කාණ්ඩේ. එතකොට 4 වෙනි කාණ්ඩයේ ඉන්නවා කාබනුයි සිලිකනුයි. එතකොට කාබන් ඉන්නේ 4 වෙනි කාණ්ඩේ. එහෙනම් එයාගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන්නේ? 4යි. හරිද? එතකොට ඒවා තිත් වලින් දානවා. තිත් වලින් දානවා. හරිද? ඊළඟට ඔක්සිජන්ගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන කීයද? කොහොමද ගන්නේ? කාණ්ඩාංකය. කාණ්ඩාංකය සමාන වෙනවා අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගන්නට. එහෙනම් ඔක්සිජන් ඉන්නේ 6 වෙනි කාණ්ඩේ. ඔක්සිජනුයි සල්ෆර් තමයි 6 වෙනි කාණ්ඩේ ඉන්නේ. එහෙනම් යාගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 6යි. ඒක ලබන්න කරනවා. අපි ඒකම කතිර වලින්. ඇයි කතිර වලින් ගන්නේ? එක්කෙනෙක් තිත් දාන අනිත් කෙනාගේ කතිර. හරිද? දැන් කරන්න ඕනේ ගහන්නේ පියවර දෙකයි. පළවෙනි පියවර මොකද? මැද පරමාණු තනින් ඉඳගෙන ලියාගත්තා. අනිත් පරමාණු අටින් ලියාගත්තා. දෙවෙනි පියවර අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන ටික ලකුණු කිරීම. තුන්වෙනි පියවර තමයි මේ ඕනම සංයෝගයක් හරි අණුවක් හරි හැදෙන්නේ ඒගොල්ලන්ගේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන සම්පූර්ණ කරගන්න. අවසානයේ කියන්න පුළුවන් ගන්න දෙක නම් දෙක සම්පූර්ණ කරගන්න. අවසානයේ අටක් තියන්න පුළුවන් කෙනෙක් නම් අට සම්පූර්ණ කරගන්න. අපි ඒකට කියන අෂ්ටකය සම්පූර්ණ කරගන්න. ඉතින් ඒ නිසා අපි බලමු ඔක්සිජන්ට කීයක් අවශ්‍යද අෂ්ටකය සම්පූර්ණ කරන්න. කීයක් අවශ්‍යද? 6ක් තියෙනවා. යාට මදි කීයද? දෙකක් මදි. හරි. ඊට අපි බල වශයෙන් ලියා ගන්නවා. ඒ කියන්නේ කටුවට ලියා ගන්නවා. හරිද? එතකොට මෙයාට කියන්නයිද 4ක් මදි. මෙයාට කියන්නයිද 2ක් මදි. හරි? අෂ්ටකය එය පුරවන්න අවශ්‍ය ඉලෙක්ට්‍රෝන ගන්න ටික පුරුදු කරගන්න. එතනින් අෂ්ටකයේ පුරවන්න අවශ්‍ය ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවෙන් අඩුම ගාන බලන්න. අඩුම සංඛ්‍යාව කීයද තියෙන බලන්න මේ මූලද්‍රව්‍ය වල? 2නේ. අන්න එතකොට සහබන්ධනයක් හදන්න ඉලෙක්ට්‍රෝන හවුල් තියාගෙන කියලා අපි දන්නවා. එහෙනම් මෙයා සහ මෙයා මේ මූලද්‍රව්‍ය දෙක අතර ඉලෙක්ට්‍රෝන හවුල් කරගන්න ප්‍රමාණය අපි දැනගන්න ඕනනේ. ඒකට තමයි අපි මෙන්න මේක කරේ. අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන සම්පූර්ණ කරන්න අවශ්‍ය ගණන් ටික ලියාගත්තා. ඒකේ අඩුම සංඛ්‍යාව තියෙනවනේ. අඩුම සංඛ්‍යාව අරගන්න ඒක 2නේ. එහෙනම් අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රෝන හවුල් වෙන්නේ පරමාණු අතර 2 වෙනි. එහෙනම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන 2ක් මෙයාගේ ඉලෙක්ට්‍රෝන 2ක් එක්ක හවුල් වෙන්න ඕනේ. ඊළඟ කරගමු. right? එතකොට එහෙනම් මෙයාගේ හවුල් දැන් සමස්ත අණුවේම හවුල් වෙන ගාන කීයද 2? ඒයි අඩුම සංඛ්‍යාව 2. එහෙනම් හවුල් කරන්න 2 නෙමෙයි. එහෙනම් මෙතන ඉලෙක්ට්‍රෝන 2ක් මෙයාගේ ඉලෙක්ට්‍රෝන 2ක් එක්ක හවුල් වෙනවා. ඒක හරිනේ. එහෙනම් ඊළඟ පියවරේදී කරන්න ඕන මේ හවුල් වෙච්ච ඉලෙක්ට්‍රෝන ටික හවුල් වෙච්ච පරමාණු අතර තිතක් සහ කතිරක් වශයෙන් ලකුණු කරන්න ඕනේ. හරිද? එහෙනම් අපි හිතමු. මේ ඉන්නේ කාබන්, මේ ඔක්සිජන් දෙන්න. හරිද? එතකොට කාබන් සහ ඔක්සිජන් අතර හවුල් වුණා. ඉලෙක්ට්‍රෝන කීය බැරිද? එක්කෙනෙක්ගෙන් දෙක බැරි. එහෙනම් ඉලෙක්ට්‍රෝන ඔක්කොම කීයද? 4ක් හවුල් වෙලානේ. එතකොට අපි ලකුණු කරනවා මොකද? ඒ පරමාණු දෙක අතර තිතක් කතිරයක් වශයෙන්. හවුල් වෙච්ච ටිකනේ. හතරමින් හවුල් වෙච්ච ඒවා ලකුණු කරන්නේ මේ දෙන්න අතර පමණයි. එහෙනම් මේ දෙන්න අතර තිතයි කතිරයි. දැන් මොකද කරන්නේ? හවුල් නොවිච්ච ඉලෙක්ට්‍රෝන ඉන්නවනේ. ඒගොල්ලෝ යුගල වශයෙන් ඒ පරමාණු වලට ඇඳ ගන්න ඕනේ. එහෙනම් මෙතන හරිද? එහෙනම් මෙතන දැන් අපි ගණන් කරමු එක් පරමාණු වලට ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. හවුල් වෙන ඉලෙක්ට්‍රෝන ඒ පරමාණු දෙකටමයි තියෙන්නේ. එහෙනම් බලමු ඔක්සිජන්ට 1 2 3 4 5 6 7 8. එහෙනම් ඔක්සිජන්ට 8. කාබන්ගේ 1 2 3 4 5 6 7 8. ඒතර කාබන්ගේ 8. මේ ඔක්සිජන්ගේ 1 2 3 4 5 6 7 8. එහෙනම් දැන් පරමාණු අෂ්ටකය සම්පූර්ණ කරගෙන ඉවරයි. එහෙනම් අපිට තේරෙනවා මේක සහබන්ධනයක් හදලා තියෙනවා. එහෙනම් වැඩේ හරි. තිත්කතිර සටහන දෙන්නේ නැවතත් මම කිරීම මතක් කරනවා පියවර ටික. අණුව දිහා බලන්න. ඒකේ තියෙන තනි පරමාණුව තෝරගන්න. හරිද? එයා මැද පරමාණු විදියට ගන්න, මධ්‍ය පරමාණු විදියට, අනිත් පරමාණු වටෙන් ලියා ගන්න. හරිද? ඒ කියන්නේ නැවතත් ලියන්න. මැද පරමාණු ලියා ගන්න, වටෙන් පරමාණු ටික ලියා ගන්න. හරිද? ඊළඟට කරන්න ඕනේ මේගොල්ලන්ගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන ලකුණු කරනවා. ඔක්සිජන්ගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 6යි. 6 වෙනි කාණ්ඩය නිසා ඒක ලකුණු කරගන්න ඉලෙක්ට්‍රෝන 6ක්. ඊළඟට මෙයාගේ තියෙන්නේ 4යි. ඒ 4 දාගන්න තිබුණේ යුගල වශයෙන් දාගන්න. ඒක කතිර වශයෙන් අපි මෙයාගේ ඉලෙක්ට්‍රෝන 6 දානවා. මොකද මෙයාගේ 6යි මෙයාගේ 6යි. දැන් පළවෙනි පියවර නැද පරමාණු ලියන සිස් පරමාණු වටෙන් ලියනවා. ඊළඟ පියවර අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික ලකුණු කරගන්න. ඊළඟට බලන්න අෂ්ටකය පුරවන්න අවශ්‍ය ඉලෙක්ට්‍රෝන ගණන් ටික. මෙයාට අවශ්‍ය කීයද 2යි, මෙයාට කීයද අවශ්‍ය 4යි, මෙයාට අවශ්‍ය 2යි. ඒ සංඛ්‍යාව වලින් අපි බලමු අඩුමගේ 2නේ. එහෙනම් අපි පරමාණු අතර හවුල් කරවන්න ඕනේ ඉලෙක්ට්‍රෝන කීයද? 2 දෙකක්. එතකොට මෙයාගේ 2ක්, මෙයාගේ 2ක් එක්ක. එතකොට මෙතන මෙයාගේ ඉලෙක්ට්‍රෝන 2ක්, මෙයාගේ 2ක් එක්ක. ඊට පස්සේ කරන්නේ හවුල් වෙච්ච ඉලෙක්ට්‍රෝන එම පරමාණු අතර යුගල වශයෙන් තිත් සහ කතිර විදිහට දානවා. මෙතන ඉලෙක්ට්‍රෝන 4යි, තිතයි කතිරයි. මෙතන හවුල් වෙන ඉලෙක්ට්‍රෝන 4යි, තිතයි කතිරයි. හවුල් නොවිච්ච ඉලෙක්ට්‍රෝන ටිකෙන් කියමු. ඒ හවුල් නොවිච්ච ඉලෙක්ට්‍රෝන ටිකේ තියෙන විදිහට ලකුණු කරගන්න.
හරිද? එහෙනම් මෙන්න මේක තමයි අපි කියන්නේ කාබන් ඩයොක්සයිඩ් මොන සටහනද? තිත්කතිර සටහන. එයාගේ හවුල් නොවිච්ච ඉලෙක්ට්‍රෝන තියෙනවානේ බන්ධනයට සහභාගී නොවිච්ච ඉලෙක්ට්‍රෝන. මේ ඉලෙක්ට්‍රෝන හතරම බන්ධනයට සහභාගී වෙලා නැහැ. මේ ඉලෙක්ට්‍රෝන හතරත් බන්ධනයට සහභාගී වෙලා නැහැ. අන්නේ බන්ධන වලට සහභාගී නොවන ඉලෙක්ට්‍රෝන වලට අපි කියනවා එකසර ඉලෙක්ට්‍රෝන. එහෙනම් මේ අණුව ඇතුලේ එකසර ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද ඇහුවොත් බන්ධනයට සහභාගී නොවිච්ච ඉලෙක්ට්‍රෝන 1 2 3 4 5 6 7 8 එන එකසර ඉලෙක්ට්‍රෝන ගන්න ඉද 8. එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගන්න ඇහුවොත් දෙකට ගිනනවා ගන්න ඕනේ. ඒතකොට යුගල් 1 2 3 4 යුගල් නම් 4. තේරුණාද?